ජයග්‍රාහී සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ සියලු දෙනාටම. තරඟ තුනකින් යුතු එක් දින තරඟාවලියේ තුන්වන තරඟය ඊයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණා. එම තරඟයේ මුලින් පන්දුවට පාර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියල්ලන් දෙවි ලකුණු 270ක් රැස් කර ගැනීමට සමත් වුණා. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකාවේ කඩලකන ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සමත් වුණා. ඔහු පන්දු 89කින් ලකුණු 106ක් රැස් කරගත් අතර ඔහුගේ ඉනිමට 6 පාරවල් 6කුත් 4 පාරවල් 8කුත් ඇතුළත් වුණා. ඔහුගේ එම ලකුණු 106 නිසා දකුණු අප්‍රිකාව ගෞරවාන්විත ලකුණු පුරවක් කරගෙන යාමට ඔහු සමත් වුණා. ඔහුට අනගි සහායක් ලබා දුන් නායක ටෙම්බා බවුමා 4 පාරවල් 5ක් සමගින් ලකුණු 48ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුණු විසුණු කළ කුල්දීප් යාදෙව් සහ පර්සිත් ක්‍රිෂ්ණන් කඩලු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දියා කණ්ඩායම කඩලු 1ක් පමණක් දෙවි ලකුණු 271ක් ලබා තරඟයේ සරණකින් තොරව ජය ගැනීමට සමත් වුණා. ඕවර් 39යි පන්දු 5ක් තුළ ඔවුන් එම ඉලක්කය පසු කර ගියා. එහිදී මුල් කඩුලට රෝහිත් ශර්මා සමග එක් වූ යශස්වී ජයිස්වාල් ශතක සමතාවයක් ගොඩනැගීමට සමත් වෙමින් ඉන්දියාවේ මුල් පෙළ ශක්තිමත් කරා. ජයිස්වාල් පන්දු 121කින් ලකුණු 116ක් රැස් කර ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 6 පාරවල් 2කුත් 4 පාරවල් 12කුත් ඇතුළත් වුණා. ඔහුට අනගි සහායක් ලබා දුන් රෝහිත් ශර්මා පන්දු 73කින් ලකුණු 75 රැස් කර ගැනීමට සමත් වුණු අතර ඊට 6 පාරවල් 3කුත් 4 පාරවල් 7කුත් ඇතුළත් වුණා. රෝහිත් ශර්මාගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි විරාට් කෝහ්ලිද අර්ධ ශතකයක් රැස් කරමින් පන්දු 45කින් ලකුණු 65ක් රැස් කරමින් 4 පාරවල් 3කුත් 6 පාරවල් 6කුත් රැස් කර ගැනීමට සමත් වුණා. ඉන්දියාව ලැබූ ජයග්‍රහණය සමග තරඟ තුනකින් යුතු එක් දින තරඟාවලියේ තරඟ දෙකට එකක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා. මෙවැනි ක්‍රිකට් පිටියේ යාවත් කාලීන තොරතුරු දැන ගැනීමට අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මම යාළුවෝ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.